හෙලෝ good morning ඔයාලා හැමෝටම. ඉතින් මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද උදේ වරුවක් මගේ තමයි පෙන්වන්න හදන්නේ ඔයාලට. දැන් නම් උදේ 9ට විතර ඇති. මට මුලින්ම තියෙනවා කේක් එකක් හදන්න. කේක් එක 3 වගේ වෙද්දි කේක් එක ඩෙකොරේට් කරලා ඉවර කරලා දෙන්න ඕනේ. එතකොට ඒත් එක්කම ෆුල් රයිස් දෙකක් තියනවා දෙන්න කේක් එකත් එක්ක. පොඩි බර්ත්ඩේ පාටි එකට අපි කේක් එක හදන්නේ කොහොමද? අයිසිං කරන්නේ කොහොමද? ඒ වැඩ ටික අපි බලමු. ඔයාලා බලන් ඉන්න. ඔයාලා ගෙදර කෙනෙක්ගේ හරි බර්ත්ඩේ එකකට ගෙදර කේක් එකක් හදන්න තියෙනවා නම් මේ විදියට හදන්න කිසිම දෙයක් හංගන්න නැතුව මම හරියටම කේක් එක හදන විදිහ ඔයාලට කියලා දෙනවා. මුලින්ම අද මම චොක්ලට් කේක් එකක් තමයි හදන්නේ. ඇස්ට්‍රා 250යි. සීනි 250යි. බිත්තර 300යි. ඔයාලට චොක්ලට් කේක් එකක් නම් සුදු සීනි වෙනුවට රතු සීනි තියෙනවා නම් ගොඩක් හොඳයි. බේකින් පවුඩර් ඕනේ මේකට. එතකොට බේකින් සෝඩා ඕනේ. බේකින් පවුඩර් නම් මම ගන්නේ මෝදක්. එහෙම නැත්නම් ඩුම් එකේ තමයි. මෝද තමයි වැඩි හරියම මම ගන්නෙ. මුලින්ම මේ බටර් ටික හොඳට ක්‍රීම් ගතියක් එනකම් අපි බීට් කරගන්නවා. සාමාන්‍යයෙන් බිත්තර දාන්න කලින් අපි බීට් කරගන්නේ බීටරේ එක ස්පීඩ් එකකින්. හරි. දැන් අපි අපේ සීනි 250 දාගන්නවා. මේක සාමාන්‍යයෙන් පුරුදු නැති කෙනෙක් නම් 3 පාරකට වගේ දාලා බීට් කරගන්න. එක පාරම හලාගෙන බීට් කරගන්න එපා. බිත්තරයි සීනි හොඳට බීට් වුණාට පස්සේ අපි අරගත්ත බිත්තර ග්‍රෑම් 300 එක බිත්තරේ ගානේ දාලා ස්පීඩ් එක 2කින් බීට් කරගන්න ඕනේ. 6 පාරකට හරි 5 පාරකට හරි බිත්තරේ ගානේ දාලා බීට් කරගන්න ඕනේ. මතක් කරලා ස්පීඩ් එක 2කින් බීට් කරගන්න ඕනේ අපි. ඊට පස්සේ අපි දැන් චොක්ලට් කේක් එකක් නේ හදන්නේ. මේ තියෙන්නේ චොක්ලට්. මම චොක්ලට් ග්‍රෑම් 50ක් අරන් තියෙනවා. ඒ චොක්ලට් ග්‍රෑම් 50ට ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් වලින් නැත්නම් ඇල් වතුර කමක් නැහැ. ඇල් වතුර වලින් මේක හොඳට අපි දිය කරගන්න ඕනේ. දිය කරගෙන ඉවර වෙලා මේක අපි බැටර් එකට දාද්දි ඒක මම පෙන්නන්නම් බැටර් එකට දානකොට කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ හලාගත්ත කේක් පිටි එක. කේක් පිටියේ බේකින් සෝඩායි බේකින් පවුඩරුයි මේකට හලලා තියෙන්නේ. 3 පාරක් හලලා අරන් තියෙන්නේ මම. සාමාන්‍යයෙන් කේක් එකට කිලෝ එකකට ග්‍රෑම් 250ක් කේක් පිටි ඕන වෙනවා. ඒකට අපේ තේ හැන්දින් කියලා ගත්ත බේකින් පවුඩර් තේ හැඳි දෙකක්, ෆුල් තේ හැඳි දෙකක් වගේ. ආප සෝඩා බේකින් සෝඩා එක තේ හැඳි භාගයක් වගේ දාලා තමයි මේ 3 පාරක් හලාගෙන තියෙන්නේ. දැන් මේකෙන් ටිකක් මේකට දානවා. ඒකල පොඩ්ඩක් ස්පැචුලා එකෙන් මෙහාට මෙහාට කරනවා. ඊට පස්සේ අපේ මේ බැටර් එකෙන් දානවා. ඒ විදිහට තමයි හදා ගන්න ඕනේ. දැන් මම මේ කේක් එක මික්ස් කරගෙන ඉවරයි. ඊට කලින් දැන් චුට්ටක් හැඩි වෙච්ච තැන් තියෙනවා. පිටියෙන් මෙහෙ හැදිලා. ඒ ටික ඉක්මනට අස් කරලා ඉවර කරනවා. එතකොට ආයෙ වෙනම අපිට ඒකට ටයිම් එකක් ඕනෙ වෙන්නේ නැහැ. ඉවර ටික කරගන්න. ඒ ගමන්ම සින්ක් එකට හොදන්න තියෙන ටික දාලා මේ තියෙන්නේ මගේ චොක්ලට් කේක් බැටර් එක. මේක ඇත්තට මේ මෝතා පවුඩර් එක චොක්ලට් පවුඩර් එකෙන් තමයි මේ හදලා තියෙන්නේ. මම සාමාන්‍යයෙන් හදන්නේ ගොඩක් දුරට AB Mauri කියන චොක්ලට් පවුඩර් බ්‍රෑන්ඩ් එකෙන්. ඒක ඇත්තටම මෙහි හොයාගන්න නැහැ. මම අනුරාධපුරේ එහෙම ගියපු වෙලාවක තමයි ඒක ගේන්නේ. ඒකෙන් හරි ලස්සන චොක්ලට් කේක් එකට හරි ලස්සන පාටක් එනවා. මම දැන් මගේ oven එක ප්‍රීහීට් වෙන්න දාගත්තා. අපි කේක් එක දාන්න කලින් කේක් එක දාන උෂ්ණත්වයේම විනාඩි 10ක්
ප්‍රීහීට් වෙන්න දාලා ඉවර වෙලා තමයි අපි කේක් එක දාගන්නේ. මගේ මේ oven එක නම් බෙකෝ එකක්. ඒකේ මම චොක්ලට් කේක් වලට නම් උෂ්ණත්වයේ අංශක 150ක් තමයි දාන්නේ. 150 දාලා විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න මම දැන් දාලා තියෙන්නේ. ඉතින් oven එකට එන උෂ්ණත්වය වෙනස්. මේ තියෙන්නේ දැන් අපේ oven එකෙන් oven එකට එන උෂ්ණත්වය වෙනස්. ඒකින්ද ඔයාලගේ oven එකේ උෂ්ණත්වයට ඔයාලා හදන උෂ්ණත්වයක් තියෙනවා නම් මේ විදිහට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කේක් ස්ටීමර් එකේ ඒ කියන්නේ මේ රයිස් කුකර් එකේ වගේ එහෙමත් කේක් හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම ඒවා වෙන දවසක කියලා දෙන්නම්. මේ අපේ බෑටර් එක. හරි පදම බෑටර් එකේ. බෑටර් එක මේ විදිහට දාලා මෙහෙම අපිට ටැප් කරගන්න ඕනේ. මේ තියෙන්නේ ටැප් කරගත්ත කේක් එක. තව දෙයක් කියන්න අමතක වුණා. අපි දැන් චොක්ලට් කේක් කිලෝ එකක් නම් හදන්නේ. සාමාන්‍යයෙන් අපි බටර් කේක් කිලෝ එකක් හදන ට්‍රේ එකට වඩා ටිකක් වැඩි ට්‍රේ එකේ තමයි මම ඔය කියලා දීපු විදිහටම ඔයාලා හදනවා නම් කේක් බැටර් එක දාන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් මේ මගේ කේක් චොක්ලට් කේක් කිලෝ එකේ බැටර් එකෙන් දැම්මහම සාමාන්‍යයෙන් 1.250ක් විතර තනිකර කේක් ප්‍රමාණයක් එනවා. ඒ කියන්නේ අයිසිං කරන්නේ මොකුත් නැතුව බර විතරක් සාමාන්‍යයෙන් 1.200 250 වගේ අතර එනවා. ඒ හින්දා අපි දැන් මේක අඟල් 8 තැටියක දානවා කියලා හිතන්නකෝ මේ චොක්ලට් කේක් කිලෝ එක බටර් නම් බටර් නම් කේක් කිලෝ එක අඟල් 8 එකක දානවා නම් අනිවාර්යෙන් චොක්ලට් කේක් කිලෝ එක අඟල් 9 ට්‍රේ එකක දාන්න ඕනේ. එහෙම නැතිනම් ඔයාලට අඟල් 8 ට්‍රේ එකක් තියෙනවා නම් හරි ඒ දාලා ඉතුරුවා පොඩි කප් කේක් වගේ හදාගන්න වෙනම එකකට හරි දාගන්න. අපේ තැටියට දාලා මේ වගේ ප්‍රමාණයක් හිස් එන්න අපිට මේක පිම්බිලා එන්න පුළුවන් වෙන ඉඩ තියෙන තමයි අපි අපේ බැටර් එක දාගන්නේ. කේක් එක හදන්න ගත්තා නම් බඩුවක්ම දැන් මම හොදගෙන එක තමයි කරන්නේ. කියන්න අමතක වුණා ඔයාලට. දැන් අපි කේක් එක හදන්න අරගෙන අපිට බඩු ගේද්දි ඔයාලා හිතන්නකෝ මේ තෙල් කඩදාසි එහෙම නැත්නම් බේකින් පේපර් ඒ මොකුත් ඔයාලට ගේන්න අමතක වුණා කියලා. දැන් කේක් එක මේ සේරම කරලා අපි ආපහු කඩේ දුවන්න ඕනේ නෑ. ඇත්තටම මේ බේකින් බේකින් පේපර් එකක් නැත්නම් තෙල් කඩදාසියක් ගේන්න. ඔයාලා ගෙදර හාෆ් ෂීට් තියෙනවා කියලා හිතන්නකෝ. අර මේ සුදු පත්තර හැමවත් පත්තරක් උඩු තියෙන ඒවා මොනවත් බෑ. හාෆ් ෂීට් එක නිකන් A4 ෂීට් එක වගේ හරි අරගෙන ඒ A4 ෂීට් එකේ දෙපැත්තෙම හොඳට බ්‍රෂ් එකක් ආධාරයෙන් සුවඳක් එන්නේ නැති පොල් තෙල් එකක් හරි vegetable oil එකක් හරි මොකක් හරි අපි කැමරට ගන්න oil එකක් සුවඳක් එන්නේ නැති එකක් ගන්න. මේ අපේ A4 ෂීට් එකේ දෙපැත්තෙම හොඳට ගාලා ඒක අපේ ට්‍රේ එකට මේ විදිහටම A4 ෂීට් 3ක් විතර යයි 3-4ක්. දැන් මගේ oven එක ප්‍රීහීට් වෙලා ඉවරයි. මම දාන්න කලිනුත් ආයෙ චුට්ටක් ටැප් කරගන්නවා. ඒ ටැප් කරගෙන ඉඳලා 150 උෂ්ණත්වය යටතේ විනාඩි 45ක් වගේ ඕනනම් විනාඩි 40ක් බේක් වෙන්න දානවා මගේ කේක් එක. මේ කේක් මේක දාලා තියෙන්නේ යටම එකේ. අපි පීසා වගේ දෙයක් බේක් කරගන්නවා නම් අපිට මේ දෙවෙනි එකට දාන්න පුළුවන්. රැක් එකට දාන්න පුළුවන්.
මම මේ නිතරම කේක් හදන හින්දා පොඩ්ඩක් මේ වෙලා තියෙන්නේ. මේ තියෙන දැන් නම් කේක් එක බේක් වෙලා තියෙන්නේ. කේක් එක බේක් වෙලාද කියලා බලන්න හරියටම ටූත් පික් ටෙස්ට් එක කියලා කරනවා. ටූත් පික් එකක් අරගෙන මේ වගේ යනලා ඔහොම බලමු. චුට්ටක්වත් අපේ බැටර් එක ගෑවෙන්නේ නැහැ, මේ ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳටම මේ කේක් එක බේක් වෙලා තියෙනවා. ගනාශයෙන් තමයි කේක් එක ඩෙකරේට් කරගන්නේ. ඒකට මම අරගෙන තියෙන්නේ විස්බරි එකේ මේ ඩාර්ක් චොක්ලට් එක. ඉක්මනට කඩේ ගිහින් ආවා චොක්ලට් එක හාලෙන් බඩු ටික අරගෙන. දැන් මට තියෙන්නේ බත් එක ගහලි වෙන වෙලා කේක් එක ඩෙකරේට් කරගන්න වැඩේට යන්න. අපි ටික කරගන්න විදිය බලමු. මේ තියෙන්නේ අපි බේක් කරලා නිවාගත්ත කේක් එක. මේ තියෙන්නේ ඩාර්ක් කුකින් චොක්ලට්. මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් ඔයාලට පිටිකිරි දිය කරලා උනත් මේකට ගන්න පුළුවන්. මේක අපිට ලිපේ තියලා වුණා ඩබල් බොයිල් ක්‍රමයට මෙල්ට් කරගන්න පුළුවන්. ගනාශ එක හදද්දී අපි චොක්ලට් එතකොට ඒකේ අර ගනාශ එකේ ෂයිනි ගතිය ගන්න බටර් චුට්ටක් දානවා. ඒකල්ලා ෆ්‍රෙෂ් මිල්ක් දාලා තමයි ගනාශ එක හදාගන්නේ. මේක හොඳට මේ ස්පූන් එකක් නැතුව විස්ක් එකක් තියනවා නම් විස්ක් එකකින් හරි කොහොම හරි වට මේක මික්ස් කරගන්න පුළුවන්. අනේ මට විස්ක් එකක් නෑ, මට ස්පැචියුලා නෑ. එහෙම හිතන්න එපා. තියෙන දේෙන් අපි ප්‍රයෝජනයක් ගමු. ස්පැචියුලා එකක් නම් සාමාන්‍යයෙන් තිබ්බොත් හොඳයි. ඒක අපි මොකද කේක් මික්ස්චර් එක මේ ෆෝල්ඩ් කරලානේ පිටි ටික කවලම් කරගන්නේ. ඒ නිසා ඔයාලට බීටර් එකක් නැත්නම් ඔයාලට විස්ක් එකක් අරගෙන විස්ක් එකෙන් උනත් අපිට කේක් මික්ස්චර් මේ බැටර් එක හදාගන්න පුළුවන්. මම විස්ක් එකක් අරගෙනත් දවසක කේක් එකක් හදලා ඔයාලට කියලා දෙන්න. මම අයිසිං එකක් චුට්ටක් හදාගත්තා. ඒ අයිසිං එකෙන් මේ පොඩි අයිසිං ලේයර් එකක් දාලා තමයි චොක්ලට් ගනාශ් එක උඩින් වක් කරලා දැන් පොඩක් කූල් වෙන්න ෆ්‍රිජ් එකේ දැම්මා. චූටි මලක් යවන්න කියලා හිතලා අයිසිං වලින් අයිසිං පොඩක් හදා ගන්නවා. බටර් නම් ගොඩක් දුරට ඉතින් අයිසිං කේක් වලට දාන්න අඩුයි මොකද කොස්ට් එක වැඩි නිසා. මොන හරි ෆැට් ස්ප්‍රෙඩ් ඔයාලා ගන්න මේ ඩෝරි නම් ඇස්ට්‍රා නම් ඒ දෙකෙන් එකක් අරගෙන ග්‍රෑම් මට මල් 2-3ක් වගේ තමයි දාන්න තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් අපි 500ක කේක් එකක් කවර් කරන්න ග්‍රෑම් 100ක් ගන්නවා කියලා හිතන්නකෝ. මේකට චුට්ටයිනේ ඕනේ ග්‍රෑම් 50ට අඩුවෙන් ගත්තා නම් ඇති. 1:3 අනුපාතයෙන් තමයි අයිසින් එක හදාගන්න ඕනේ.
එසන්ස් චුට්ටක් දාගන්න අයිසිං එකට. ඔයාලට කැමති රසක එසන්ස් එකක් දාගන්න පුළුවන්. අයිසිං එක මේ ඇඟිල්ලෙන් මම අරලා බලද්දී මෙහෙම තනින් තන ඇලෙනවා වගේ නම් තමයි අයිසිං එකේ හරිම පදම වෙන්නේ. මේ මදි. මේ චොකලට් කලර් එකට ගත්තේ මම කලින් දාලා නෙමෙයි අර ඩබල් බොයිල් කරලා ගත්ත චොකලට් දාගන්න. දාලා මික්ස් කරා. මෙන්න මෙහෙම නොසල් මේ පයිපින් බෑග් එක අල්ලන්න ඕනේ. අනේ මගේ වීඩියෝ එකේ මේ කේක් එක හරි මැදට ඇවිල්ලා නැහැ. ඒක රෙකෝඩ් වෙලා ඉවරනා ඊට පස්සේ තමයි මම දැක්කේ. සෝරි ඒකට. ගේ කේක් එක ලස්සනයිද කියන්නකෝ. බර්ත්ඩේ පාටියෙන් පස්සේ ඔන්න කේක් එක රස බලනවා අපේ චූටි පැටියා. ඉතින් මම අද මගේ වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න.